සුදුහඳුන් වගා කිරීමට වාණිජ වගාවක් ස්ථාපිත කිරීමට භූමියක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක කීපයක්ම තිබෙනවා. විශේෂයෙන්ම එම භූමියේ පසෙහි ජලය රඳවා ගැනීම වැඩි විය යුතු නැහැ. හොඳින් ජලය බැස යන පසක් විය යුතුයි. වඩාත් හොඳයි යම්කිසි බෑවුමක් යම්කිසි මද බෑවුමක් තිබෙන බිමක් නම් වඩා හොඳයි. එවැනි භූමියක් තෝරගන්න බැරි නම් ඔබට තිබෙන භූමිය තැනිතලාවක් නම් සමතල භූමියක් නම් අනිවාර්යයෙන්ම පැල සිටුවා ගැනීමට ප්‍රථම කාණු පද්ධතියක් ඉතා හොඳ කාණු පද්ධතියක් ස්ථාපිත කරලා ඒ කාණු පද්ධතිය හරහා ජල වහනය හොඳින් ජලය බැස යාම ස්ථිර කිරීමෙන් පසුව පමණයි සුදුහඳුන් සිටුවිය යුතු ක්ෂේත්‍රයේ. එසේ නොමැති වුණොත් සිදුවෙන්නේ මෙන්න මේ ලක්ෂණය. මේ තියෙන්නේ මේ පසේම මැටි ස්වභාවය. ඒ පසේම මැටි ස්වභාවය වැඩි නිසා වර්ෂා කාලයේදී ජලය බැස යාම ඉතාම අඩු වීම නිසා මියගිය ශාකයක් මේ තියෙන්නේ. මෙය තමයි ඉතාම බහුල. සුදුහඳුන් වල ඇත්තටම මාරාන්තික ලක්ෂණය වෙන්නේ ජලය අඩුවීම නෙමෙයි ජලය වැඩිවීම. මොකද සමහර ශාකවලට මාරාන්තික වෙන්නේ ජලය අඩුවීම. නමුත් සුදුහඳුන් ගත්තට පස්සේ මාරාන්තික වෙන්නේ ජලය වැඩිවීම. එක දිගට දවස් කිහිපයක් මෙලෙස ජලය රැඳිලා තිබුණොත් ඒ ශාකයාවට මේ මූල පද්ධතිය මැරලා ශාකය මිය යනවා. අපිට කිසිම ආකාරයකින් එය වළක්වා ගන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම ජලය රඳන පස්, ඒ කියන්නේ මැටිමය පස්, මැටි වැඩි පස්වල ජල වහන පද්ධතිය අපිට කෙතරම් කාණු කැපුවත් අපිට සමහරලාට දිනු කරන්න බැරි වෙනවා. මේ ඇත්තට මේ වැනි ශාකයක් මෙලෙස වුණාට පස්සේ අපිට මේ ගස් මිය යනවා. අපරාධ මේ වගේ ගස් මම හිතන්නේ ඉතා වටිනාකමකින් ඉතාම කියන්නේ යම්කිසි කාලයක් වර්ධනය වුණාට පස්සේ තමයි මේ මිය යාම යන්නේ. ඒ මම හිතන්නේ නැවත අපිට බෑ ආවරණය කරගන්න.